සරල ගුරු නව දහම් මග පෝදා මා උගත් දහම් කරුණ 8 13/3/25 මැදින් පෝය මාර්තු මැදින් පොහොය බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වන සුද්ධෝදන රජු සාසිය ශාක්‍ය වංශික ඥාතීන් බැහැ දැකීමට 20000ක් සංඝයා වහන්සේ පිරිවරාගෙන කිඹුල්වත් පුරය බලා වැඩම කරන්නේ මැදින් පොහොය දිනකය. ඒ සිද්ධාර්ථ කුමාරයා වශයෙන් අබිනිෂ්ක්‍රමණය කිරීමෙන් සත් අවුරුද්දකට පසුවය. අභිමානවත් ශාක්‍යයන්ගේ මානය දුරු කරවාලීම සඳහා බුදුන් වහන්සේ යමා මහ පෙළහර පෑවේ එම ගමනේදීය. දායාද ඉල්ලා තමා පසුපසින් පැමිණි රාහුල කුමරුන් පැවිදි බවට පත් කර වූයේද එම ගමනේදීය. නන්ද කුමරා අතට පාත්‍රයේදී රජගෙදරින් දන් වළඳා ආපසු වැඩියේද මේ පොහොය දිනේදීම. පසුවදාට නියමිතව පැවති ගෙට ගෙවදීමේ මංගල්‍යද සරණ මංගල්‍යද රාජාභිෂේක මංගල්‍යද පසකලා නන්ද කුමරුන් කැටිව ගොස් පැවිද්ද දීම ගැන සත්‍යවිදි රාහුල කුමරා පැවිදි කරවීමත් නිසා සුද්ධෝදන රජතුමා බෙහෙවින් කැළඹි. රජ කිරුළ හැරදමා ගොස් පැවිද්ද ලැබූ බුදු හිමියන් දෙවනුව කිරුළ හිමි වන්නට උරුමකම් කී නන්ද කුමරු පමණක් නොව තුන්වනුව කිරුළ දැරීමට උරුමය ලැබූ රාහුල කුමරුන්ද පැවිදි කරවීම ගැන සුද්ධෝදන රජු බෙහෙවින් කෝපයට පත්විය. ඒ නිසාම දෙමව්පිය වැඩිහිටියන්ගේ අනුමැතිය නොලබා කුලදරුවන් පැවිදි නොකරන මෙන් පිය රජු බුදු හිමියන්ගෙන් ඉල්ලීමක් කරන ලද්දේද මැදින් පුන් පොහෝ දිනේදීය. යශෝදරාවන්ගේ සිත තුළ පැවති වියෝදුක තුනී කරවීම සඳහා සඳකිඳුරු ජාතකය බුදු හිමියන් දේශනා කර වදාළේද මෙදිනමය. කාරණා 37 යතගාරං දුච්ඡන්නං උට්ටි සමති විඤ්ඤති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විඤ්ඤති. යම්සේ වර්ෂාව නිසා යහපත්සේ සෙවිලි නොකලගේ තෙමෙයිද එමෙන්ම ධර්මය නොවැඩූ සිත රාග තෙමේ විනිවිදයයි. හෙවත් රාගය එවැනි සිත තෙමයි. යතගාරං සුච්ඡන්න උට්ටි න සමති විඤ්ඤති එවං සුභාවිතං චිත්තං රාගෝ න සමති විඤ්ඤති. යේතවනාරාම නන්ද තෙරුණ ආරම්භය. යම්සේ වර්ෂාව යහපත්සේ සෙවිලි කළගේ නොතෙමයි. එමෙන්ම මනසේ ගුණ ධර්ම වලින් පුරුදු කළ සිත රාගතමේ විනිවිද නොයයි. හෙවත් ඒ සිතට රාගය ඇතුළු නොවේ. නිධාන කතාව. මේ ගාථා දෙක අප බුදුන් දෙව්රම් වෙහෙරදී නන්ද තෙරුන් ආරම්භය දේශන ලද. බුදුන් වහන්සේ නන්ද කුමරුගේ අභිෂේකය, ගෘහ ප්‍රවේශය, විවාහය යන තෙමගුල් දින රජගෙට පිඬු පිනිස වැඩ නන්ද කුමරුන් සමග විහාරයට වැඩිසේක. උන්වහන්සේ නන්ද කුමරුන් පැවිදි කර වූසේක. නමුත් ඔහුගේ කල්පනා විවාහ වීමට සිටි ජනපද කල්යාණිය ගැනමය. ඒ නිසා ඔහු සිවුරු හරින බව භික්ෂූන්ට කීය. භික්ෂූහු ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහු තව්තිසා දෙව්ලොවට ගෙන ගොස් දෙවඟනම් පෙන්වා
ඔවුන් ලබා දීමට අප වී මහානදම් පිර වූසේක. හෙතෙම මහානදම් පුරා රහත් විය. එක් දවසක් උන්වහන්සේ බුදුන් වෙත පැමිණ තමන් ගිහිවන අදහස් නැති බවත් බුදුන් අපෙන් මුදන බවත් කීහ. බුදුන් වහන්සේ ඒ නිමිති කොට මේ ගාථාවන් බදාලසේක. දහම් කාරණාංක 38. චිත්ත චෛතසික රූප නිබ්බානයයි අභිධර්මයේ මූලික ධර්ම 82කි. සිත චෛතසික 52යි රූප 28යි නිවන එකතුව 82යි. අභිධර්මයේ උගන්නා තැනැත්තන් විසින් උගැනීමේ අඩිතාලම වශයෙන් ඒ ධර්ම 82 මනවින් උගත යුතුය. මහා මංගල සූත්‍රය ජේතවනාරාමේදී එක්තරා දෙවියෙකුට දේශනා කරන ලදී. අසේවනාච බාලාන පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම. අසත්පුරුෂයන් සුරු නොකුදීම සත්පුරුෂයන් ඇසුරු කිරීමද පිළියෙ උත්තම් පිදීමද යන මේවා උතුම් මංගල කාරණයන්ය. බාලයන් යනු සිතින් කයෙන් වචනයෙන් අකුසල් කරන්නන්, නුවණැතියන් යනු සිත කය වචනයෙන් කුසල් කරන්නන්. පතිරූපදේශ වාසෝච පුබ්බේත කත පුඤ්ඤතා අත්ථ සම්මා පනීදිච ඒතම් මංගල මුත්තම. සුදුසු ප්‍රදේශයක විසීමද පෙර කරන ලද පින් ඇති බවද සිත මනාවකට පිහිටුවා ගැනීමද යන මේවා උතුම් මංගල කාරණයන්ය.